හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න හදන්නේ සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ලැබෙන කොටසක් ගැන. ඒ තමයි කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත කරගෙන ඇඳෙන සංයුක්ත තල රූපයක වර්ගඵලය සහ පරිමිතිය ආශ්‍රය කරගෙන හැදෙන ගැටලුව. එතකොට පළවෙනි ප්‍රශ්නේ විදිහට මම තෝරගෙන තියෙනවා මෙන්න මේ ගැටලුව. එතකොට මේකෙදි අපිට කියනවා ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටසකින් සහ BE විස්කම්භය වන BFE අර්ධවෘත්තාකාර කොටසකින්ද සමන්විත ප්‍රදර්ශන කුටියක් රූපයේ දැක්වේ AB සමානයි මීටර් 7ක් වේ කියලා. එතකොට මේක කියන්නේ මෙන්න මේ අර්ධවෘත්තය සහ ඍජුකෝණාශ්‍රාකාර කොටසෙන් මේ සමන්විත වෙලා ඇඳිලා තියෙන රූපයේ දැක්වෙන්නේ ප්‍රදර්ශන කුටියක්ලු. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩය එහෙම නැත්නම් මේ අර්ධවෘත්තයේ අරය එහෙම නැත්නම් මේ AB කියන දිග මීටර් 7ක්ලු. එතකොට අපිට මෙයා 7යි මීටර කියලා දාගන්න පුළුවන්. එතකොට මේක 7ක් නම් අපි දන්නවා මෙන්න මේ කොටසත් මීටර් 7ක් වෙනවා. ඒ වගේම මේ ABCD කියලා කියන්නේ ඍජුකෝණාශ්‍රයක් කියලා දීලා තියෙනවා. එතකොට අපි දන්නවා ඍජුකෝණාශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා මේක මීටර් 7ක් වෙනවා නම් මෙන්න මේ කොටසත් මීටර් 7ක් වෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ විදිහට අපෙන් අහන්නේ අර්ධ වෘත්ත කොටසේ වර්ගඵලය සොයන්න කියලා. එතකොට අපි දන්නවා වෘත්තයක වර්ගඵලය අපිට හොයන්න පුළුවන් 5r වර්ග කියන සූත්‍රයෙන්. එතකොට මෙතන තියෙන අර්ධ වෘත්තයක් නිසා අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තයකින් භාගයක්. එතකොට අපිට ලියන්න පුළුවන් සූත්‍රය 2න් 1 ගුණ කිරීම 5r වර්ග කියලා. එතකොට මෙතනදී අපිට මේක ලියා ගන්න පුළුවන් 2න් 1යි 5 කියන්නේ අපි දන්නවා 7න් 22යි. ඒ වගේම අරය මෙතන 7යි කියලා අපිට දීලා තියෙනවා. එතකොට 7 ගුණ කිරීම 7. එතකොට මෙතනදී අපි සුළු කිරීම කරන්න පුළුවන්. 7ට 7 සුළු වෙනවා. 2ට 2 ඒවා 1යි. 22ට 2 ඒවා 11යි. එතකොට 11 වරක් 7 කියලා කියන්නේ 77යි වර්ග මීටර කියලා එනවා. එතකොට අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය 77යි වර්ග මීටර. ඊළඟට අපේ දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා ඍජුකෝණාශ්‍ර කොටසේ වර්ගඵලය අර්ධ වෘත්ත කොටසේ වර්ගඵලය මෙන් දෙගුණයක් නම් BC දිග සොයන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය අර්ධ වෘත්ත කොටසේ වර්ගඵලය වගේ දෙගුණයක්ලු. එතකොට අර්ධ වෘත්තයේ 10ක් නම් වර්ගඵලය ඒ වගේ දෙගුණයක් කියන්නේ මෙයා 20ක් වෙනවා. එතකොට දැන් මෙතනදී අපිට අර්ධ වෘත්තයේ වර්ගඵලය 77ක් කියලා ආවා. ඒතර ඒ වගේ දෙගුණයක් වෙන්න ඕනේ මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. අපි දන්නවා ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න දිග ගුණ කිරීම පළලෙන්. එතකොට මෙතනදී දිග වෙන්නේ BC කියන පාදය, පළල වෙන්නේ DC කියන පාදය. DC අපි දන්නවා දැන් 7යි කියලා. ඒතර අපිට ලියන්න පුළුවන් මෙයාගේ වර්ගඵලය BC ගුණ කිරීම 7යි කියලා. එතකොට ඒක සමාන වෙන්න ඕනේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයේ දෙගුණයකට. එතකොට 77යි අර්ධ වෘත්තයේ වර්ගඵලය ඒක ගුණ කිරීම 2. එතකොට BC අපිට ලැබෙනවා 77 ගුණ කිරීම 2 බෙදීම 7යි කියලා. මම මේ ගුණ කිරීමේ 7 මේ පැත්තට ගෙනාවා. එතකොට බෙදීමේ 7ක් විදිහට ඒක එනවා. එතකොට අපිට මේක සුළු කරන්න පුළුවන්. BC සමානයි. දැන් මෙතනදී 7ට 7 ඒවා 1යි 77ට 7 ඒවා 11යි. 11 වරක් 2 අපිට ලැබෙනවා 22යි මීටර කියලා. BC ගේ දිග එතකොට 22යි මීටර. ඊළඟ කොටසෙන් අපිට කියන්නේ ප්‍රදර්ශන කුටියේ පරිමිතිය සොයන්න කියලා. එතකොට ප්‍රදර්ශන කුටියේ පරිමිතිය කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ රූපයේම පරිමිතිය. එතකොට මෙතනදී පරිමිතිය ගන්න නම් අපි මේ හැම කොටසකම දිගවල් දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි මේ දිග හොයාගත්තා 22යි මීටර කියලා. එතකොට මේක 22යි නම් මෙන්න මේ කොටසත් 22යි මීටර වෙනවා. එතකොට අපි මේ හැම සරල රේඛීය පාදයකම දිග දැන් දන්නවා. මෙන්න මේ වක්‍ර කොටසේ නැත්තම් මේ අර්ධ වෘත්තයේ චාප කොටසේ දිග අපි දැන් දන්නේ නැහැ. ඒතර අපි ඒක ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න ඕනේ. ඒතර අපිට ඒක ලියන්න පුළුවන් BFE දිග. BFE දිග. එතකොට අපි දන්නවා වෘත්තයක් නම් පරිමිතිය එහෙම නැත්තම් වටේ දිග හොයන්නේ 2πr කියන සූත්‍රයෙන්. එතකොට මෙතනදී අර්ධ වෘත්තයක් නිසා 2න් 1යි 2πr කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට මෙතන 2ට 2 සුළු වුණාට පස්සේ 5r කියලා ඉතුරු වෙන්නේ. 5 කියන්නේ 7න් 22යි අරය 7යි. එතකොට 7ට 7 සුළු වුණාම මීටර් 22යි කියලා එනවා. මෙන්න මේ කොටසේ දිග. මේ කොටසත් 22යි මීටර. එතකොට දැන් අපි හොයන්න ඕනේ පරිමිතිය. අපිට පරිමිතිය ලියන්න පුළුවන්
මෙතන බලන්න මේ කොටස 22යි. ඒ වගේම මේ කොටසත් 22යි. මෙන්න මේ කොටසත් 22යි. ඒතර 22ක් වෙන කොටස් තුනක් තියෙනවා. ඒතර පරිමිතියට 22 ගුණ කිරීම 3 කියලා අපිට දාන්න පුළුවන්. ඊළඟට එකතු කිරීම මීටර් 7ක් වෙන කොටස් මෙතන තියෙනවා එකක්. ඒ වගේම මෙතන තියෙනවා එකක්. එතකොට මෙන්න මෙතනක් තියෙනවා මීටර් 7ක් වෙන කොටසක්. හැබැයි ඒක පරිමිතියට අදාළ වෙන්නේ නැහැ. මොකද ඒක මෙන්න මේ සම්පූර්ණ රූපේ ඇතුලේ ඉන්න කොටසක්. එතකොට ඒක අපි පරිමිතියට ගන්නෙ නැහැ. එතකොට මේ මෙතන තියෙන මීටර් 7 කොටස සහ මෙන්න මෙතන තියෙන මීටර් 7 කොටස තමයි අපි ගන්න. එතකොට 7 ඒවා දෙකක් එනවා. එතකොට අපි දන්නවා 22 වරක් 3 කියලා කියන්නේ 66යි. 7 වරක් 2 14යි. එතකොට මේ දෙක එකතු වුණාම අපිට ලැබෙනවා 80යි මීටර් කියලා. එහෙනම් පරිමිතිය මීටර් 80යි. ඊළඟ කොටසෙන් අපිට කියනවා ප්‍රදර්ශන කුටියේ CBFE මායිම දිගේ. එතකොට CBFE කියලා කියන්නේ මෙන්න මේ චාප කොටස සහ මෙන්න මේ BC කොටස තමයි මෙන්න මේ CBFE කොටස කියලා කියන්නේ. එතකොට මේ මායිම දිගේ C සිට E තෙක් මෙන්න මේ C ගේ ඉඳන් E දක්වා මීටර් 2ක් පරතරය ඇතිව සිටුවීමට අවශ්‍ය කොඩි කණු සංඛ්‍යාව සොයන්න කියලා. එතකොට අපි ඉස්සල්ලාම මෙන්න මේ කොටසේ දිග හොයාගෙන ඉන්න ඕනේ. එතකොට අපිට ඒක හොයාගන්න පුළුවන්. CBFE දිග අපි දන්නවා මෙන්න මේ කොටස 22යි. ඒ වගේම මෙන්න මේ චාප කොටසත් 22යි. එතකොට 22 ඒවා දෙකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට 44යි මීටර් කියලා එනවා. ඊළඟට අපි කොඩි කණු ගාන හොයන්න ඕනේ. කොඩි කණු ගණන. එතකොට මෙතනදී සම්පූර්ණ දිග 44යි. මීටර් 2න් 2ට තමයි මේ කොඩි කණු හිටවනවා කියලා කියන්නේ. එහෙනම් මේක බෙදන්න ඕනේ 2කින්. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකදී අපි මතක තියාගන්න ඕනේ දැන් මේ CBFE කියලා කියන කොටස සැලකුවට පස්සේ මේකේ මේ කෙලවරවල් දෙක එකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට මේ කෙලවරවල් දෙකේම කොඩි කණු හිට වෙන්න ඕනේ. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි 44 දෙකෙන් බෙදලා මේකට එකක් එකතු කරන්න ඕනේ. එතකොට අපිට කිව්වොත් එහෙම මේ කෙලවරවල් දෙක සම්බන්ධ වෙන කොටසක එහෙම නැත්නම් වෘත්තාකාර කොටසක් වගේ එකක මේ කොඩි කණු හිටවනවා කියලා. එතකොට මේ එකක් එකතු කරන එක අපි කරන්නේ නැහැ. කෙලින්ම බෙදලා ගන්න. එතකොට 44 දෙකෙන් බෙදුවාම 22යි කියලා එනවා. ඒකට එකක් එකතු වුණාම අපිට ලැබෙනවා කොඩි කණු 23යි කියලා. අපි තවත් ගැටලුවක් බලමු. මේකේ අපිට කියන්නේ ABCD චතුරස්‍ර කොටසින් හා AED අර්ධ වෘත්ත කොටසින්ද සමන්විත ළමා උද්‍යානයක් රූපයේ දැක්වේ. පළවෙනි ප්‍රශ්නේ විදිහට අපිට කියනවා AED වක්‍ර මායිමේ දිග සොයන්න. එතකොට අපිට මේකේ කියන්නේ මෙන්න මේ අර්ධ වෘත්තයක් සහ මෙන්න මේ ABCD කියන චතුරස්‍ර කොටසකින් මේ සමන්විත වෙලා තියෙන ළමා උද්‍යානයක්ලු. එතකොට මේකේ මෙන්න මේ ABCD කියන චතුරස්‍රය සමචතුරස්‍රයක්වත් ඍජුකෝණාශ්‍රයක්වත් නෙමෙයි. මොකද මෙන්න මේ පාද දෙක බලන්න බැලුවටම සමාන්තරව නෙමෙයි තියෙන්නේ. එහෙනම් මේ චතුරස්‍රය මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. එතකොට බලන්න මෙන්න මේ කෝණය අංශක 90ක් විදිහටත් මෙන්න මෙතන කෝණය අංශක 90ක් විදිහටත් මෙන්න මෙතන කෝණය අංශක 90ක් විදිහටත් දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ බලන්න මෙන්න මේ රේඛා තුන පිහිටලා තියෙන හැඩයත් එක්ක මෙන්න මේ කෝණ දෙක මිත්‍ර කෝණ යුගලයක් වෙනවා. ඒතර මිත්‍ර කෝණ යුගලය මෙන්න මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. ඒතර අපි දන්නවා මිත්‍ර කෝණ යුගලයක එකතුව අංශක 180ක් වෙනවා නම් මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕනේ. ඒතර මේ දෙක සමාන්තරයි. හැබැයි මේ රේඛා දෙක සමාන්තර නෑ. එහෙනම් පාද යුගලයක් සම්මුඛ පාද යුගලයක් විතරක් සමාන්තර වෙනවා නම් ඒ චතුරස්‍රය ත්‍රපීසියමක් වෙනවා. එහෙනම් මෙතන තියෙන ත්‍රපීසියමක්. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ AED වක්‍ර මායිමේ දිග සොයන්න කියලා. එතකොට AED කියලා කියන්නේ මේ අර්ධ වෘත්තයේ ඡාපය. එතකොට වෘත්තයක නම් වටේ දිග එහෙම නැත්නම් පරිමිතිය අපි හොයන්නේ 2πr කියන සූත්‍රයෙන්. දැන් මෙතන අර්ධ වෘත්තයක් නිසා අපිට ලියන්න පුළුවන් 2න් 1යි 2πr කියලා. එතකොට මෙතන දෙකට දෙක සුළු වුණාට පස්සේ ඉතුරු වෙන්නේ 5 සහ r. එතකොට 5 කියන්නේ අපි දන්නවා 7න් 22යි. අරය දැන් මෙන්න මේ කොටස 7යි. මේ කොටසත් එහෙනම් අනිවාර්යෙන් 7ක් වෙන්න ඕනේ. මේ දෙක සමාන නිසා. එහෙනම් අපිට අරය 7යි කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙතන 7යි. එතකොට 7ට 7 සුළු වුණාම අපිට ලැබෙනවා AED වක්‍ර මායිමේ දිග 22යි මීටර් කියලා. හරි. ඊළඟ කොටසෙන් අපිට කියන්නේ ළමා උද්‍යානයේ
මායම දිගේ වට 3ක් ඇවිදගෙන ගිය අයෙකු ගමන් කළ මුළු දුර සොයන්න කියලා. එතකොට මෙන්න මේ උද්‍යානයේ වටේට වට 3ක් ඇවිදගෙන යනවලු. එතකොට එක වටයක් ඇවිදගෙන යනවා කියලා කියන්නේ මේ උද්‍යානයේ පරිමිතිය. එතකොට වට 3ක් කියලා කියන්නේ පරිමිතිය වගේ 3 ගුණයක්. එහෙනම් ඉස්සෙල්ලා අපි මෙයාගේ පරිමිතිය හොයා ගන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් ඒක ඇසුරෙන් මෙයා ගමන් කළ මුළු දුර සොයන්න. එතකොට අපි හොයාගත්ත මෙන්න මේ කොටස දැන් 22ක් කියලා. එතකොට පරිමිතිය කියලා කියන්නේ මෙතන 22යි, මේ කොටස 24යි, මේ කොටස 7යි, මේ කොටස 25යි. එහෙනම් මට හොයන්න පුළුවන් පරිමිතිය 22 එකතු කිරීම 24 එකතු කිරීම 25 එකතු කිරීම 7. එතකොට මේ දෙක එකතු කරාම අපිට ලැබෙනවා 46යි කියලා. මේ දෙක එකතු කරාම අපිට ලැබෙනවා 32යි කියලා. එතකොට මේ කොටස් දෙක එකතු අපිට ලැබෙනවා 78යි මීටර් කියලා. එතකොට ගමන් කළ මුළු දුර 78 ඒවා 3ක්. එතකොට 8 වරක් 3 24න් 4 දෙකක් විතර 7 වරක් 3 21යි 2යි 23යි. අපිට ලැබෙනවා මීටර් 234යි කියලා. ඊළඟට අපිට කියනවා උද්‍යානයේ වර්ගඵලය සොයන්න කියලා. එතකොට මේ උද්‍යානය කියලා කියන්නේ මේ කොටස් දෙකේම එකතුව. එතකොට අර්ධ වෘත්තයේ වර්ගඵලය සහ ත්‍රපීසියමේ වර්ගඵලය අපි හොයාගන්න ඕනේ. එතකොට අර්ධ වෘත්තයක වර්ගඵලය අපිට හොයන්න පුළුවන්. වෘත්තයක වර්ගඵලය 5r වර්ග ඒකෙන් භාගයක්. ඒතර අපිට ලියන්න පුළුවන් 2න් 1යි 5r වර්ග කියලා. එකතු කිරීම ත්‍රපීසියමේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන්. සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් බෙදලා ඒක ගුණ කරන්න ඕනේ ලම්බ උසෙන්. එතකොට මෙතන සමාන්තර පාද දෙක වෙන්නේ මෙන්න මේ AD සහ BC කියන පාද දෙක. අපි ඒක කලින් කතා කරා. එතකොට AD කියලා කියන්නේ මෙයා 7යි නම් මේ කොටසත් 7යි. එතකොට සම්පූර්ණ දිග 14ක් වෙනවා. එකතු කිරීම ඊළඟ සමාන්තර පාදය මෙන්න මෙයා. එතකොට ඒකේ දිග 7යි. එතකොට මේ දෙක එකතු කරලා ඒක අපි දෙකෙන් බෙදන්න ඕනේ. දෙකෙන් බෙදලා ගුණ කරන්න ඕනේ මෙයාගේ ලම්බ උසෙන්. ලම්බ උස කියලා කියන්නේ මේ සමාන්තර පාද දෙක අතර ලම්බ උස. ඒ කියන්නේ මෙන්න මේ කොටස. එතකොට ඒක 24යි කියලා අපිට දීලා තියෙනවා. 24යි. එතන මෙතන සුළු කරන්න පුළුවන්. දෙකට මේ 24 සුළු කරාම මෙතන 12ක් කියලා එනවා. ඊළඟට අපි මේ පැත්තට ආදේශ කරගත්තොත් දෙකෙන් එක ගුණ කිරීම 5 කියලා කියන්නේ 7න් 22යි. අරය අපි දන්නවා මෙන්න මේ කොටස 7යි. එහෙනම් 7 ගුණ කිරීම 7යි. එකතු කිරීම මෙතන 14යි 7යි එකතු වුණාම 21යි ගුණ කිරීම 12යි. එතන මෙතන සුළු කිරීමක් කරන්න පුළුවන් අපිට 2ට 1යි මෙතනට 11යි 7ට 7 සුළු වෙනවා. එතකොට මේ කොටස ඉතුරු වෙන්නේ මෙතන 11ක් සහ මෙතන 7 11ක් 7 අපිට ලියන්න පුළුවන් 77යි කියලා. ඊළඟට එකතු කිරීම මෙතන එනවා 21 වරක් 12. එතකොට 77 ධන 21 වරක් 12 අපි මෙතන හදමු 21 වරක් 12. දෙවරක් 1 2යි දෙවරක් 2 4යි 1 වරක් 1 1යි 1 වරක් 2 2යි. දැන් මේක එකතු වුණාම 252යි කියලා එනවා. එතන මේ කොටස 252යි. එතන මේ දෙක එකතු වුණාම මෙතන 9යි 7යි 5යි 12න් 2 එකක් ඉතුරුයි 329යි වර්ග මීටර කියලා අපිට ලැබෙනවා. හරි. ඊළඟ කොටසෙන් අපිට කියන්නේ ළමා උද්‍යානයේ ABCD කොටසේ වර්ගඵලය නොවෙනස් වන පරිදි AGFD ඍජුකෝණාශ්‍රයක් ලෙස සකස් කළ යුතුව ඇත. එය ඉහත රූපයේම මිනුම් සහිතව ඇද දක්වන්න කියලා. එතකොට මේකෙදි මේ කියන්නේ මෙන්න මේ ABCD කියන චතුරස්‍ර කොටස වෙනස් කරලා මෙතන හදන්න ඕනලු ඍජුකෝණාශ්‍රාකාර කොටසක්. එතකොට ඒ ඍජුකෝණාශ්‍රාකාර කොටස සහ මේ ත්‍රපීසියම කියන කොටස් දෙකේ වර්ගඵලය වෙනස් වෙන්නත් බැරිලු. එහෙනම් එතකොට අනිවාර්යයෙන්ම අපිට තේරෙනවා මෙතන ඍජුකෝණාශ්‍රයක් සකස් කරනවා නම් අනිවාර්යෙන් මේ මායිම තව ටිකක් මෙන්න මෙහෙට එන්න ඕනේ. මම ඒ කොටස මෙන්න මේ විදිහට ඇඳගත්තා. එතකොට මේක අපිට කියනවා AGFD ඍජුකෝණාශ්‍රයක් විදිහට. එතකොට A කියන්නේ මෙන්න මෙතන. එතකොට A මෙතන තමයි G වෙන්න ඕනේ. මෙතන F ඊළඟට D ඉන්නවා මෙන්න මෙතන. එතකොට AGFD ඍජුකෝණාශ්‍රයක් විදිහට මේක ඇඳගත්තා. එතකොට අපිට කියන්නේ මේක අඳින්න කියලා මිනුම් සහිතව. එහෙනම් දැන් මෙතනදී තේරුම් ගන්න මෙන්න මේ AD කියන කොටස වෙනස් වුණේ නැහැ. මෙන්න මේ AG කියන කොටස තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ කලින් තිබුණේ AB කියලා. දැන් ඒක මෙන්න මේ දක්වා කුඩා වෙලා තියෙනවා. එහෙනම් අපි හොයාගන්න ඕනේ මෙන්න මේ AG කියන කොටසේ දිග. එහෙම නැත්නම් DF කියන කොටසේ මෙන්න මේ දිග. එතකොට
ඒක අපි මෙන්න මේ විදිහට හොයාගමු. අපිට කියනවා මේකේ වර්ගඵලය වෙනස් වෙන්න බෑ කියලා. එහෙනම් අනිවාර්යෙන් මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් 14 ගුණ කිරීම. දැන් මේ කොටස 14යිනේ. 14 ගුණ කිරීම මම ගන්නම් DF කියලා. DF කියලා. එතකොට ඒක සමාන වෙන්න ඕනේ මේ කලින් තිබුණ ත්‍රපීසියමේ වර්ගඵලයට. එතකොට ත්‍රපීසියමේ වර්ගඵලය අපිට මෙන්න මෙතනින් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඉස්සෙල්ලා ලිව්වේ අපි අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. ඊළඟට මෙන්න මේ ලිව්වේ ත්‍රපීසියමේ වර්ගඵලය. එතකොට මේක සුළු කරාම ලැබෙන අගය තමයි මෙන්න මෙතන 252ක් විදිහට අපිට ආවේ. එතකොට මේ ටික මේ අර්ධ වෘත්තයේ කොටස සුළු කරගෙන ගියාම මෙතන 77යි කියලා ආවා. ත්‍රපීසියමේ කොටස සුළු කරන් ගියාම 252යි කියලා ආවා. එහෙනම් ත්‍රපීසියමේ වර්ගඵලය මෙතන 252යි. එහෙනම් මේක සමාන වෙන්න ඕනේ 252. මොකද මේකේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් DF කියලා කියන්නේ 252 බෙදීම 14 කියන එකට. එතකොට මෙතනදී අපිට මේ දෙක සුළු කරන්න පුළුවන් ඉස්සල්ලාම 7න් 14ට මෙතන 7 ඒවා 2යි ඊළඟට 252ට 25ට 7 ඒවා 3යි 21යි 7ක් 3 එතකොට 4ක් ඉතුරු වෙනවා නැවත 42ට 7 ඒවා 6යි එතකොට අපිට එන්නේ 36 බෙදීම 2යි කියලා 36 දෙකෙන් බෙදුවම අපි දන්නවා 18යි මීටර් කියලා. එහෙනම් මේ කොටසේ දිග 18යි මීටර් වෙන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට පුළුවන් අපිට බොහොම ලේසියෙන් මේ සාමාන්‍ය පෙළ විභාගයට ලැබෙන පරිමිතිය සහ වර්ගඵලය ආශ්‍රය කරගෙන ලැබෙන ගැටලුව ලේසියෙන්ම විසඳන්න අපි නැවත මේ වගේම කොටසකින් හම්බෙමු.